ඒ ගොඩක් හෝල් වල මෙච්චර වයිඩ් පළල් එකක් මැද්දේ කණු නැතුව දාලා නැහැ. හොඳට කල්පනා කරලා බලන්නකෝ. මෙච්චර පළල් ප්‍රදේශයක් මැද්දේ කණු නැතුව දාලා නැහැ. අනිත් හෝල් ගැන හිතන්න. එතකොට මැද්දේ කණු තියනවා ඒවේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඩිස්ට්‍රිබියුෂන් එකේ හැටියට ඒ කණු වලින් වහලේ දරා ගැනීම සඳහා ඒගොල්ලෝ හදලා තියෙනවා. මේකේ වෙනම සිස්ටම් එකක් කියන්නේ මේකේ වෙනම ස්ට්‍රක්චර් එකක්. ඒක මට දැන් පැහැදිලි කරන්න බෑ ඔයාලට. ඒක තියෙනවා පොඩි පොඩි දේවල් ටිකක්. ඒකේ ස්ට්‍රක්චර් එකකින් මේකේ වහලේ වේට් එක කොහොම හරි කියන්න ලොකු විස්තරයක් කියන්න කිව්වොත් එහෙම වහලේ වේට් එක මෙන්න මේ දෙකට දාලා තියෙන්නේ. දෙපැත්තට ඔන්න ඔය කණු ටිකක් තියෙන්නේ. ඔන්න ඔය කණු වලට තමයි මේ වේට් එක දරා ගන්න විදිහට දාගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒක හොඳ ඩිසයින් එකක් නෝමල් ඩිසයින් එකක් කරොත් එහෙම වහලේ දරා ගැනීම සඳහා මැද්දට කණු දාන්න වෙනවා. ඕනේ බිල්ඩින් එකක ඔයාලා ඒක දැකලා තියෙනවා. පළල් බිල්ඩින් වල ඔයාලා දැකලා තියෙනවා මැද්දේ කණු තියෙනවා. අනිත් ටියුෂන් හෝල් වලත් තියෙනවා. හරිද? එතකොට මේකේ වහලේ කොහොම හරි මේගොල්ලෝ වේට් එක ගන්නවා අරකටයි මේකටයි. ලොකු බර වහලයක් වුණාට වේට් එක එහෙම ගන්න හදලා තියෙනවා. ඊට පස්සේ බැල්කනි. ඩිසයින් එක ඉතාලම හොඳයි මේ හෝල් එකේ. බැල්කනි යකඩ බැල්කනි ළමයි 500ක් උඩ දාන්න පුළුවන්. කි බර කීයද එක්කෙනෙක්ගේ? කිලෝ 50යි 500යි ගොඩයි. 50 හරයක් පා 250යි ලොකු බරක් දාන්න පුළුවන්. එතකොට ඒ බර ඩිස්ට්‍රිබියුට් කරගෙන තියෙන්නේ මේගොල්ලෝ කිසිම මැද්දේ කණුවක් නැතුව. දාන්න. ඒ මුළු බරම මේගොල්ලෝ දරා ගන්නවා කිසිම මැද්දේ කණුවක් නැතුව. හරිද? එතකොට ඒ බර දරාගන්නේ අතන කණු ඔය වටේ තියෙන යකඩ ගොඩක් ඝනකම් කණු බලා ගන්න පුළුවන් ඔයාලට. අර වටේ තියෙන කණු හතරයි උඩට ගහලා තියෙන අන්න අරකයි. සුපිරි ඩිසයින් එකක්. උඩට ගහලා තියෙන මේ උඩට තියෙනවනේ මෙහෙම කණු ටිකක්. ඒ උඩට ගහලා තියෙන එකෙන් වහලට සෙට් කරනවා. වහලේ වේට් එක දරා ගන්නවා මේ බිත්ති වලින් අයිසරයක්. තේරෙනවද කියන්නේ? උඩට තියෙන ගහලා තියෙන එකෙන් වහලට එක සෙට් කරනවා. වහලේ දරා ගන්නවා මේකේ. ඉතින් ඒතර කණු නැතුව මැච් එකක් ගහලා තියෙනවා. කණු ඇත්තටම ගොඩාක් හෝල් වල කණු තියෙනවානේ. කණු තියනවා කියන්නේ පිටිපස්ස ඉන්නේ මෙහෙම බලන්න ඕනේ, මෙහෙම බලන්න ඕනේ. කොක්කු වගේ උන් මට පේන්නේ මෙහෙම. එම්මේ. කණු නැතුව මේක මාර ලස්සන ඩිසයින් කරලා තියෙනවා.